What's up YouTube? Welcome to a new vlog. So today I'm going to show you how I'm getting done my recovery and මම ඔයගලන්ට අද පෙන්නන්නම් මම recovery එක ගැන කොහොමද මගේ ඇඟ ගැන හිතන්නේ කොහොමද මගේ recovery එක කරන්න කොහොමද කියලා මම ඔයගලන්ට අද පෙන්නන්න. ඉතින් අද අපි බලමු මගේ recovery එකයි. So I'll be doing my workout as well. So let's do it today. So guys, I'm going to meet my doctor now. So we'll go and meet the doctor because I want to see what's happening inside my body, and he's like a magician. So we'll go and talk with him and see what I have to do for my recovery. So let's go and meet him now. So this is our Ayurvedic area in our hotel. This is where all the Ayurvedic medicine and the treatments are happening in this area. So let's go there and let's meet the doctor and we'll see what's happening inside my body. So let's go. I think මේක තමයි අපේ ආයුර්වේද ඒරියා එක. මේක තමයි අපේ ආයුර්වේද බුෆේ ඒරියා එක. මෙතන තමයි. මේක තමයි අපේ ආයුර්වේද බිල්ඩින් එක. අපි යමු ડોක්ටර්ව ගිහලා හම්බෙමු. ડોක්ටර්ව හම්බෙලා අපි බලමු මොකද්ද මගේ ඇඟ ඇතුලේ වෙන්නේ කියලා. ආයිබෝන්. කොහොමද ඉතින් ඔයාලට? හොඳින් ඉන්නවා ડોක්ටර්. අපි පොඩ්ඩක් බලමුද දැන්? බලලා තියෙන්නේ කියලා. බලමු ඉතින්. දැන් කම්පිටිෂන් එක ඉවර වෙලා මම නොවැම්බර් 22 නේ කරේ. ඔව්. කම්පිටිෂන් එක ඉවර වෙලා පොඩ්ඩක් කෑ බිව්වා. දැන් ඉතින් පොඩ්ඩක් රිලැක්ස් එකේ ඉන්නේ මේ දවස් ටිකේ. දැන් ආයෙත් පොඩ්ඩක් රිකවරි ගැන හිතන්න ඕනේ. ඒකයි පොඩ්ඩක් ඊළඟ අවුරුද්ද ලෑස්ති වෙන්න ඕනේ දැන්. හොඳයි. ඒකයි ඉතින් දැන් පොඩ්ඩක් රිකවරි ගැන හිතලා දැන් රිකවර් කරන්න පොඩ්ඩක් දැන් ආයෙත් පොඩ්ඩක් ගේන් වෙලා තියෙන්නේ. ස්ටේජ් එකේ weight එක මගේ තිබ්බේ 73යි දැන් 85ට ගිහිල්ලා තියෙන්නේ. 85ට එක පාට මේ වැඩි වුණා. සාමාන්‍ය වැඩි වෙනවා. අර වතුර water අපි මේවා කරන නිසා ඒ ටික වැඩි වෙලා තියෙනවා. ඉතින් දැන් පොඩ්ඩක් බලන්න ඕනේ. බලලා හොඳට රිකවර් කරගන්න ඕනේ ඊළඟ අවුරුද්දට. ඒක තමයි වෙන්නේ. දැන් අපිට බලමු වාත පිත්ත කප තත්ත්වය කොහොමද කියලා බලමු. ඒකයි මට කියන්න ඕනේ මේන් අපේ ડોක්ටර් අපේ ඉප්සිලොන් හොටෙල් එකේ ඉන්න ડોක්ටර්. මෙයා ඇවිල්ලා මම දන්න විදිහට ලංකාවේ හොඳම ડોක්ටර් කෙනෙක්. මෙයාට ඇවිල්ලා අපේ නාඩි බලලා මෙයාට ගොඩක් දේවල් කියන්න පුළුවන්. මෙයා ලංකාවේ ගොඩක් කට්ටිය දන්නේ නැති වුණාට ජර්මන් වල කට්ටිය මෙයාව ගොඩක් හොයාගෙන එනවා. මෙයා ජර්මන් වල මාන ප්‍රසිද්ධයි. ගොඩක් කට්ටිය ලෙඩ හොඳ කරලා තියෙනවා. ඉතින් සමහර මිනිස්සු සර්ප්‍රයිස් වෙනවා මෙයා ලෙඩ කියනකොට. මොකද මෙයාට නිකන් ශාස්ත්‍ර කියනවා වගේ මෙයා ලෙඩ කියන්නේ. ඉතින් හොඳම ડોක්ටර් කෙනෙක් තමයි. ඉතින් මමත් මගේ ඔක්කොම මෙයාගෙන් අහලා තමයි ගොඩක් ඒවා කරන්නේ. මොකද මම ගොඩක් කැමති සිංහල බෙහෙත් කරන්න කැමති. මොකද ඒක අපේ ඇඟටත් හොඳයි. හැමදේටම හොඳයි. ඉතින් මෙයා තමයි මං ගැන ඔක්කොම බලන්නේ. මං ගැන බලලා හැමදේම කියන්නේ. ඉතින් අපි බලමු අද මොනවද මගේ වෙලා තියෙන්නේ කියලා ඇඟ ඇතුලේ. ඒ මේ කම්පිටිෂන් එකෙන් පස්සේ ડોක්ටර් මම ෆුල් බ්ලඩ් චෙකප් එකක් කරා. ෆුල් එකක් කරා. ඒක අර CPK කියලා තියෙනවා. ඒක පොඩ්ඩක් මේ වෙලා තිබ්බා. ඒක නම් නෝමල් කියලා කිව්වා. මොකද අර කම්පිටිෂන් එක පස්සේ ඒක මේ ස්පයික් එකක් එනවා කියලා. ක්‍රියේටින් ලෙවල් එක කොහොමද? ක්‍රියේටින් ලෙවල් එක ඉෂුවක් නෑ. ඉෂුවක් නෑ. හොඳයි. අවුල නැද්ද? මේක අර මේ කම්පිටිෂන් එකෙන් පස්සේ මේ අර දැන් මේ සෞඛ්‍යමය වශයෙන් ලොකු ගැටලුවක් නැහැ. ඒ තියෙන පොඩි අඩුපාඩුකම් ටිකක් තියෙනවා. අපි ඒකට අවශ්‍ය ප්‍රතිකාර ටික කරගමු. මොනවද? එතකොට කොහොමත්ම ෆුල් බොඩි මසාජ් ඒ මසාජ් වර්ග ටික යන එක හොඳයි අපිට. මොකද ඒක කොහොමත් ඇඟ රිලැක්ස් වෙන සහ මසල් වල තියෙන ක්‍රියාකාරීත්වය වැඩි කරන්න හොඳයි. එතකොට ඒ ටික එතකොට තර්මෝ වර්ග වලින් තර්මෝ මසාජ් වර්ග ටික ඒ කරලා ස්ටීම් හර්බල් ටික කරගෙන අපි පොඩ්ඩක් රිකවර් කරගන්න එක හොඳයි. ඒකයි ડોක්ටර් මේ කම්පිටිෂන් එකෙන් පස්සේ මගේ ඇඟේ පොඩ්ඩක් ස්ටිෆ්නස් එක වැඩි. ඒ කියන්නේ මසේජ් කරනවා ඒත් ඇවිල්ලා ඇඟ පොඩ්ඩක් හිරයි මාර විදියට. ඒ කියන්නේ ඒ හිරයි අනිත් එක මේ අර කම්පිටිෂන් එක අපි ගොඩාක් අර කට් කරලා අපි ගොඩාක් ඇඟේ තියෙන ඉතින් ලොකු ඩයට් ප්ලෑන් එකක් නිසා එකපාරට
කෑම දැම්මාම සයිස් තුනා අනිත් එක ඒවයි පොඩි ඉදිමුවක් වෙනවා සමහර වෙලාවට. ඔව්. ඒ කියන්නේ ඉදිමුවක් වෙන එක ඒකත් නෝමල් කියලා ටික කාලයක් දවසක් යනකොට කොහොමත් ෆුල් බොඩි තර්මෝ 3කට 4කට යනකොට ඒක කොහොමද රිකවර් වෙනවා. රිකවර් වෙනවානේ. ඔව් රිකවර් වෙනවා ඩයට් ප්ලෑන් එක ප්‍රොපර් ඩයට් ප්ලෑන් එකකට යන්න. ඔව්. දැන් ඇවිල්ලා දැන් නෝමල් කාබ්සුයි ප්‍රෝටීනුයි තමයි දැන් ගන්නෙ. ඔව්. කාබ්ස් ගන්න රිකවර් කරගන්න ඒක අඩුපාඩු. කාබ්සුයි කැලරීස් 3200ක් වගේ ගන්න ප්‍රෝටීන් ගන්න 210ක් වගේ තමයි නෝමල් මේන්ටේන් කරන් යන්නේ. දැන් නෝමල් ඉතින් දැන් පොඩි ෆ්‍රීඩම් එකක් තියෙන අර ස්ට්‍රික්ට් ඩයට් එකක් නෙමෙයි දැන් යන්නේ. ඒක නිසා ඒ විදිහට තමයි ඉතින් අවුලක් නැහැ නේ කියන්නේ. එහෙම ගැටලුවක් නැහැ. ලොකු එහෙම කියන්න ගැටලුවක් නැහැ. ඒ අවශ්‍ය ටික කරගත්තම මසාජ් එකයි. මසාජ් එක. බෙහෙත් නම් අවශ්‍ය නැහැ. බෙහෙත් මොකුත් ඕනේ. එතකොට එහෙනම් අපි ටික කරමු. මේකයි තව එකක් මට කියන්න ඕනේ මෙයාත් ඇවිල්ලා බොඩි බිල්ඩින් ෆෙඩරේෂන් එකේ ඉන්න කෙනෙක් තමයි. මෙයාත් මම දැකපු හොඳම ට්‍රාන්ස්ෆෝමේෂන් එක කරපු ડોක්ටර් කෙනෙක් තමයි. weight එක කීයද ડોක්ටර් වගේ තිබ්බේ? 138යි. 138 ඉඳන් දැන් 84යි. 84යි. ඒකයි අපේ ડોක්ටර් යෝගත් කරනවා උදේට මාර ෆ්ලෙක්සිබිලිටි එකක් තියෙනවා හොඳ ඇඟේ. මමත් සමහරවිට යෝගා කරනවා මෙයාත් එක්ක ඉඳලා හිටලා හැමදාම නෙමෙයි. සමහර කලාතුරකින් තමයි. ඉතින් වැඩත් එක ටිකක් අමාරුයි. ඒ නිසා මෙයාට මාර දේවල් ටිකක් පුළුවන්. ඉතින් අපි වෙලාවක මෙයාව විතරක් අපි කතා කරලා මෙයාත් එක්ක විතරක් කතා කරලා බලන්න ඕනේ. ඒකයි thank you ડોක්ටර් එනං. thank you very much. අද මම එතකොට කරගන්න ඕනේ අද අපි එමනම් ෆුල් බොඩි එකකුත් එක්ක ෆුල් බොඩි තර්මෝ එකයි ඒ දෙක කරගමු. ඒකයි අර මගේ මේ මම කිව්වා බැක් එකේ පොඩ්ඩක් ස්ටිෆ්නස් එක තියෙන නිසා ඒකට අර මොකද්ද පිච්චු ධාරණයක් කරගන්නත් පුළුවන්. ඔව්. එහෙම කරමු. ඒවත් දාමු. එහෙනම් ඒ ටික අපි අද කරමු. එහෙනම් thank you very much. මම ගිහිල්ලා එන්නම්. So guys, I did my consultation with my doctor. So everything is good to go. My body is fine and I want to get my recovery done now. And now I'm planning of going to the gym, and today I have back day, and after back day I want to get my treatments done. Today I'm going to do maybe a full body massage and going to do few treatments because my body is very stiff. So I want to do a small back treatment also because my hip is a little bit hurting because my weight has increased to 86 kilos. I'm not used to that kind of weight, so I want to do some few treatments. So let's get ready and go to the gym. So this is my everyday cardio. මම හැමදාම මේක නගිනවා බහිනවා. ඉතින් මේක තමයි මගේ හැමදාම කාඩියෝ එක. මේක දෙට්ට යන පඩිපෙළ මගේ. ඉතින් මේක නග්ගා බැස්ස කියන්නේ හොඳ කාඩියෝ එකක්. So guys, I just came home and I want to get ready now. මම ලෑස්ති වෙලා ජිම් එකට ටක් ගාලා යන්න ඕනේ. ඉතින් හෙට ක්‍රිස්මස් අපේ ගෙදර ඔක්කොම ෆුල් ප්‍රෙපෙයාර් වෙලා තියෙන ක්‍රිස්මස් වලට. ටක් ගාලා ලෑස්ති වෙලා අද අපේ ක්‍රිස්මස් ඊවිනිං ටී ටයිම් එකේ අපි සෙලිබ්‍රේට් කරනවා කේක් කාලා. ඉතින් ටක් ගාලා මම වර්ක්අවුට් එක කරලා එනවා. දැන් වෙලාව 2යි. මම පැය එකමාරයි මට තියෙන්නේ. ටක් ගාලා වර්ක්අවුට් එක කරලා එන්න ඕනේ. වර්ක්අවුට් එක මම මිස් කරන්න කැමති නැහැ. ඉතින් අපි ටක් ගාලා ලෑස්ති වෙලා ටක් ගාලා ජිම් එකට යමු. So අපි ටක් ගාලා මගේ ඇඳුම් ටික සිලෙක්ට් කරගමු. සිලෙක්ට් කරලා ටක් ගාලා ලෑස්ති වෙලා අපි ජිම් එකට යමු. So ක්‍රිස්මස් නිසා අද ක්‍රිස්මස් කලර් එකක් අඳින්න ඕනේ. ඒ නිසා ක්‍රිස්මස් රෙඩ් කලර් ටී-ෂර්ට් එකක් ගන්න නැහැ මගේ ළඟ. ඒ වුණාට මේක අඳිනවා මම මේකත් එක්ක everything is Under Armour. මේ මගේ full Under Armour කබඩ් එක ගොඩනග පේනවා. ඔක්කොම Under Armour විතරයි මේකේ තියෙන්නේ. මේක ගත්තා. ටැන්ක් টොප් එකක් ගමු. ටැන්ක් টොප් එකට ගත්තා පොඩක් රෙඩ් කලර් වගේ නිකන් එකක්. ඒකයි ෂෝට් එක ගන්න ඕනේ. ෂෝට් එක අපි ගමු. එකත් මෙරුන් කලර් ෂෝට් එකක්. ෂෝට් එක ටක් ගාලා මේ ටික ඇඳගෙන අපි ටක් ගාලා ලෑස්ති වෙලා ජිම් එකට යමු. දැන් අපි යනවා ජිම් එකට ගිහිල්ලා ක්වික් වර්ක්අවුට් එකක් කරන්න ඕනේ. දැන් වෙලාව මට උපරිම තියෙන්නේ පැය එකමාරක් වගේ වර්ක්අවුට් එකට. ඉතින් ටක් ගාලා ක්වික් වර්ක්අවුට් එකක් ගන්න ඕනේ. අද බැක් තියෙන්නේ බැක් and
biceps. So bicep එක workout එකයි back තමයි focus කරන්නේ ගොඩක්ම. මොකද මගේ back එකේ පොඩි weak muscles තියෙනවා. ඉතින් ඒවා develop කරගන්න ඕනේ මම. මොකද next year වලට මම ඔක්කොම හරියට මගේ body එකේ හැම muscle එකක්ම ready කරගන්න ඕනේ. අඩුපාඩු තියෙන ඒ අඩුපාඩු ටික හදා ගන්න ඕනේ. ඉතින් ඒක තමයි ඒකයි මේ තියෙන අපේ gym එක. ජිම් එකේ වැඩ යනවා. ජිම් එකේ දැන් කියලා තියෙන්නේ මේ ඔක්කොම ඩෙමොලිෂ් කරන්න කියලා. ඉතින් මේ ඔක්කොම අපි දැන් කඩනවා. කඩලා අලුතෙන්ම අපි බිල්ඩින් එක ගහනවා. ඉතින් අපි හිතන් ඉන්නේ ජිම් එක මාර්ච් වෙනකොට වගේ ඕපන් කරන්න තමයි. ඉතින් පුළුවන් උපරිම try එක දෙනවා මාර්ච් වල ඕපන් කරන්න. මම ළඟදිම Instagram page එක launch කරනවා ජිම් එකේ. අපි ඒකේ කියනවා අපි මොන වගේ equipments දාන්නේ අපි ඔක්කොම details ටික ඒකේ provide කරනවා Instagram page එකේ. ඉතින් guys stay tuned for the Instagram page for our gym and you can see all the details in our gym Instagram page. So yeah, that's how it is. So let's go soon to the gym and let's kill some back today. We are here at the gym. This is the pre-workout that I'm going to have. The bump pre-workout. And this one I bought it from Supplement Factory, and they have a mad variety of supplements. So I'm going to have the pre-workout, and I'm going to start the workout soon. Ooh. අමාරුම part එක. The hardest part, finding the scoop. So guys, I did two movements now. I did reverse lat pull down and I did lat pull down from the machine. And now I'm going to do front rows from the both arms. And after that I'll be doing some pull over and adding some 2-3 more workouts, and after that I'm done. I'm just warming up because I don't want to miss my workout today because tomorrow is Christmas, so I want to do my workout. So much of work to do also, but still I want to make time for my workout as well. So 1 hour, I want to finish it soon. So let's do it. Now I'm going back to the hotel and we are cutting the Christmas cake now. So I had to be there to celebrate with my family. So I'm going back to the hotel, and after that we will be exchanging gifts. So I'm on my way now. So let's go to the hotel
and let's see what are the gifts that I will be getting today. So yeah, let's go. Beautiful girl, huh? Bobby. Yeah. Merry Christmas. No? Is it Christmas? Bobby is celebrating first Christmas, no? This is your first Christmas. Hmm? What is that? For Daddy's presents. Baby got the gift earlier. Baby got the gift early. Hey guys, so we are done with exchanging presents, and I got some money only and few clothes items. Now I changed my clothes, and now we are going to do my massage and all the therapies now. So let's go and let's get it done now. And after that, we have to get ready for the dinner, for the Christmas dinner. So we have to do it soon, and yeah, let's go and do it now. Make it dark. Make it. Hey guys, so I did a crazy massage. I was in a sleep for like hour, and it was crazy. I'm so relaxed now. මට මාර විදියට නිින්ද ගියා, හොඳටම නිින්ද ගියා මට මසාජ් එක කරනකොට. මාර රිලැක්ස් දැන් ඒක මාර රිලැක්ස්, මාර සැහැල්ලුයි. දැන් වොෂ් එකක් දා ගන්නවා, වොෂ් එකක් දාලා රැට ලෑස් වෙන්න ඕනේ ක්‍රිස්මස් ඩිනර් එකට. අපි පොඩ්ඩක් බලමු මේ කිචන් එකේ කොහොමද කෑම එහෙම ලෑස්ති වෙලා තියෙන්නේ කියලා. ඒකයි මොනවාද මගේ යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා. අපි ආවත් ගිහලා පොඩ්ඩක් හම්බෙමු. යමු අපි ගිහලා පොඩ්ඩක් බලමු දැන්. Hey guys, I hope you guys enjoy my video, and අද දවස මාර විදියට ගොඩක් දේවල් කරා උදේ ඉඳන්. ඉතින් මාර tired ඒත් දැන් අපේ Christmas dinner එක තියෙනවා, ඒකට යන්න ඕනේ. So I just want to wish you guys Merry Christmas and Happy New Year. And thanks for watching my video, and please subscribe guys. I will be putting my next video also soon. So enjoy. Bless you guys.